කතා කරන්න. අනිත් සභාවන් ගැන කතා කරන්නේ නැහැ. අපේ සභාව ගැන කතා කරනවා. අපි සභාවේ මේ දැව මැදුර තුල අසභ්‍ය චිත්‍රපට බලන, තෘෂ්ණා උපදවන දේවල් බලන ගොඩක් අය ඉන්නවා. අපි පාපය ලෙස සැලකමු. අපේ දෙහසින්, මහන්සියෙන්, අපේ ශක්තියෙන් ඒකෙන් එළියට එන්න බෑ. මම අද ඔබ සමග කාලය ගැන කතා කරන්න යනවා කියලා. ආමෙන්. කාලය ගැන මම ඔබගෙන් අහන ප්‍රශ්නේ මේකයි. ඔබට දැන් ඉතිරි වෙච්ච කාලයක් තියෙනවා. ඔබ දන්නේ නැහැ කොච්චර කාලයක් තියෙයිද කියලා. මම දන්නේ නැහැ කොච්චර කාලයක් තියෙයිද කියලා. ඒ ඉතිරිව තිබෙන කාලෙන් ඔබ මොකද්ද කරන්න යන්නේ? ඔබව ඒ කාලය උපරිමයට දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන්න ඒ කාලය ප්‍රයෝජනට ගන්න මම ඔබට උපදෙසක් දෙන්න තමයි මේ උදෑසන බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි පේත්‍රුස් අපි කියවමු 4 වෙනි පරිච්ඡේදයෙන් පළවෙනි පද දෙක. ඉතින් ක්‍රිස්තුස් වහන්සේ මාංශයෙන් වදවින්ද බැවින් මාංශයේ ඉතිරිව තිබෙන කාලයෙහි තවත් මනුෂ්‍යයන්ගේ තෘෂ්ණා ලෙස නොව දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත් වන පිණිස එම සිත ආයුධයක් කොට පැළඳ ගන්න. මේ පදය කියන අපිට ඉතිරිව තිබෙන කාලයෙහි ඔබට ඉතිරිව තිබෙන කාලෙහි ඔබ කුමක්ද කරන්න යන්නේ? මම දන්නේ නැහැ මට කොච්චර කාලයක් තව ඉතිරිව තිබෙනවද කියලා. දවසක් වෙන්න පුළුවන්, සතියක් වෙන්න පුළුවන්, මාසයක් වෙන්න පුළුවන්, අවුරුද්දක් වෙන්න පුළුවන්, අවුරුදු 50ක් වෙන්න පුළුවන්. ඒත් මගේ වයස කොපමණ වුණත් ඇත්තටම මම දන්නේ නැහැ අනාගතේ මොකද්ද වෙන්න යන්නේ කියලා. ඔබත් දන්නේ නැහැ අනාගතේ මොකද්ද වෙන්න යන්නේ කියලා. ඉතින් අපිට තියෙන මේ ඉතිරි කාලයේදී අපි මොකද්ද කරන්න යන්නේ? යේසුස් වහන්සේ අපිට උපමා කතාවක් කිව්වා. පොහොසත් මෝඩයා ගැන. මතකද කතාව? පොහොසත් මෝඩයෙක් හිටියා. ඒ පොහොසත් මෝඩයා හිතුවා මට විශාල ධනයක් තියෙනවා. මම මේ ධනය, මේ වගාව මම එකතු කරලා මම අලුත් ගබඩා කාමර තනන්න යනවා. ඇයි? මම සැලැස්මක් දානවා. මගේ මුළු අනාගතෙටම අවුරුදු ගානකට මගේ පොහොසත්කම තියාගන්න. ඒත් ඒ රෑම යේසුස් වහන්සේ උපමා කතාවේ කියනවා. ඒ රෑම ඒ පොහොසත් මෝඩයාට ගිහින් උන්වහන්සේ කියනවා අද ඔබේ ජීවිතය අවසන් වෙන්න යනවා. ඇයි යාට මෝඩයා කියන්නේ? එයා දැනගෙන හිටියේ නැහැ කොච්චර කාලයක් තියෙනවද කියලා. අපේ කාලය උපරිමයෙන් පාවිච්චි කරන්න අපිට කැමැත්තක් තියෙනවා නම් උන්වහන්සේගේ උපරිමය ලබා ගන්න අත්දකින්න අපිට කැමැත්තක් තියෙනවා නම් දෙවෙනි පදයේ මෙහෙම කියනවා. ඉතිරිව තිබෙන කාලෙහි දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත් වෙන පිණිස එම සිත ආයුධයක් කොට පැළඳ ගන්න. අපේ කාලය උපරිමයෙන් පාවිච්චි කරන්න අපේ සිත අපි සූදානම් කරන්න ඕනේ. ඔබ දන්නවද ඔබේ සිත, ඔබේ මානසිකත්වය, ඔබේ ආකල්පය ආයුධයක්. ආයුධයක් ලෙස පැළඳ ගන්න කියලා බයිබලයේ තියෙනවා. අපි සමහර වෙලාවට හිතනවා ආයුධයක් කියන්නේ තුවක්කුවක්. නැත්තම් පිහියක්. ඔබ දන්නවද ඔබේ මානසිකත්වය, ඔබේ සිත ආයුධයක් කියලා? ඔබේ සිත, ඔබේ මානසිකත්වය ඔබට පාවිච්චි කරන්න පුළුවන් පාපය මරණයට පත් කරන්න. සමහර අපි සභාවට ඇවිල්ලා හොඳට ඉඳගත්තට ආත්මික ලෙස පෙන්නුවාට මමත් මේක මං ගැනම කියන්න. සමහර වෙලාවට පාපයක පොරබදිනවා. මේ දෙව් මැදුරේ පාපයට ඇබ්බැහි වුණු අය ඉන්නවා කියලා මම දන්නවා. අධෛර්යමත් වෙන්න එපා. අපිට අපේ ශ්‍රමයෙන්, අපේ වෙහෙසින් පාපයෙන් එළියට එන්න බෑ. ඒත් උන්වහන්සේ අපේ හිතට, අපි තුලට ආත්මයන් වහන්සේ දැම්ම හින්දා, ආත්මයන් වහන්සේ අපි තුල ඉන්න හින්දා අපිට පාපය පරාජය කරන්න පුළුවන් ආත්මයන් වහන්සේ. ආමෙන්. ඔබේ ඇබ්බැහිවීම් කමින් වලින් පරාජය වෙන්න ඔබට හේතුවක් නැහැ. උන්වහන්සේ ඔබ සමග ඉන්න හින්දා අපි අපේ මානසිකත්වය සූදානම් කරන්න ඕනේ. පාපය දමනය කරලා පාපය පරාජය කරන්න.
උන්වහන්සේම කිව්වා මොකද්ද කිව්වේ? නුඹේ දකුණු අත ඔබට බාධා කරේ නම් ඒක කපා අහක දමන්න. දැන් ගෙදර ගිහින් අත කපන්න යන්න එපා. මොකද්ද මෙතන උන්වහන්සේ කියන්නේ? දැඩි මානසිකත්වයකින් පාපයට එරෙහිව සටන් කරන්න. අපි ඉන්නේ සටනක. ඕක වරදවා තේරුම් ගන්න එපා. මේක ස්වර්ගය නෙමෙයි. අපි ඉන්නේ සටනක. ඒතේ සටනින් ශුද්ධාත්මයන් වහන්සේ හින්දා අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඔබේ ඉතිරි කාලය ඔබට දෙවියන් වහන්සේගේ උපරිමය ඔබට අවශ්‍ය නම් ඔබට මානසිකත්වයක් තිබෙන්න ඕනේ. යාඥා කරන්න ස්වාමිනී මේ තියෙන පාපය මගේ ජීවිතෙන් ගලව ගන්න ඔබ වහන්සේ මට උදව් කරන්න. ඒත් මම කැප වෙනවා ස්වාමිනී දැඩි ලෙස මේ පාපය එක්ක ගැටෙන්න. මේ පාපය පරාජය කරන්න ඔබ වහන්සේ එක්ක. සමහර අය පාපය සුව පහසුවට ළඟ තියාගෙන ඉන්නවා. මොකද්ද කරන්නේ පාස්ටර්? මොනා කරත් කවදාකවත් මේක යන්නේ නැහැ. මම try කරනවා. මේක නම් පරාජය කරන්න බෑ. මම කෙලින් කතා කරන්න. අනිත් සභාවන් ගැන කතා කරන්න යන්නේ නැහැ. අපේ සභාව ගැන කතා කරන්න. අපි සභාවේ මේ දැව මැදුර තුල අසභ්‍ය චිත්‍රපට බලන තෘෂ්ණා උපදවන දේවල් බලන ගොඩක් අය ඉන්නවා. අපි පාපය ලෙස සලකමු. අපේ වෙහෙසින් මහන්සියෙන් අපේ ශක්තියෙන් ඒකෙන් එළියට එන්න බෑ. ඒත් ඔබට හිතක් තියෙනවා නම් ස්වාමිනී මට උදව් කරන්න. ස්වාමිනී මට මේකෙන් එළියට එන්න මට ආසාවක් තියෙනවා. මම දන්නේ මට ශක්තිය තියෙනවද කියලා. උන්වහන්සේ ඔබට උදව් කරන්න යනවා. මං කෙලින්ම කියන්නම් ඔබටයි මටයි ඒ ශක්තිය නැහැ. ඒත් ආත්මයන් වහන්සේ අපිව ශක්තිමත් කරනවා. අපිව ශක්තිමත් කරලා අපිට ඒකෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්. ආමෙන්. ජයග්‍රහණය කරන්න පුළුවන්. මම මේක කියන්නේ ඔබව ධෛර්යමත් කරන්න. ආත්මයන් වහන්සේ එක්ක අපිට ඕන දෙයකින් ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි මානසිකත්වයක් ඇති කරා ගන්න ඕනේ. සිත ඇති කරන්න ඕනේ. ආයුධයකට පැළඳ ගන්න ඕනේ. අපි පාපය දමනය කරන්න යනවා කියලා. දෙවනි පදයේ මොකද්ද කියන්නේ? දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත් වෙන පිණිස එම සිත ආයුධයක් කොට පැළඳ ගන්න. මනුෂ්‍යයන්ගේ තෘෂ්ණාව ලෙස නොව දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත් වෙන්න. අපිට තීරණයක් තියනවාද? ඔබට තීරණයක් තියෙනවා. ඇත්තටම තියෙන්නේ මේ පැත්ත නැත්තම් මේ පැත්ත. මේ පැත්තේ අපිට දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ජීවත් වෙන්න අවස්ථාවක් තියෙනවා. මේ පැත්තේ අපිට අපේ තෘෂ්ණා අනුව ජීවත් වෙන්න අවස්ථාවක් තියෙනවා. ඕකයි සරලව බයිබලයේ කියන්නේ. මේ දෙකෙන් එකක් අපි තෝරගන්න ඕනේ. ඔබට උන්වහන්සේගේ උපරිමය අවශ්‍ය නම් ඔබේ ඉදිරි කාලයේදී උන්වහන්සේගේ කැමැත්ත අනුව ජීවත් වෙන්න අවශ්‍ය නම් පළමුවෙන්ම පාපයට එරෙහිව සටන් කරන මානසිකත්වයකින් සන්නද්ධ වෙන්න. දෙවනිව ගොඩක් වැදගත්. ඔබගේ ඉතිරි කාලය දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ජීවත් වෙන්න ඔබ තීරණය කරන්න. ඔබ හිතනවා ඇති මේ උදෑසන පාස්ටර් මම ආවේ මේ සභාවට ආවනේ උදේ. මම දෙවියන් වහන්සේ කැමැත්ත අනුව ජීවත් වෙන්න තීරණය කරේ නැත්තම් මම පල්ලියට එනවද? මම කුඩා කණ්ඩායමකට සම්බන්ධ වෙනවද? මම සේවය කරනවද? මම කතා කරන්නේ සභාවට එන එක ගැන නෙමෙයි. මම කතා කරන්නේ තීරණයක් ගැන. අපි තීරණයක් ගන්නවා දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ජීවත් වෙන්න. අපි දෙවියන් වහන්සේගේ කැමැත්ත ගැන ටිකක් කතා කරමු. ගොඩක් අය මට ඇවිල්ලා කියනවා පාස්ටර් මං එක්ක යාඥා කරනවද? දෙවියන් වහන්සේගේ කැමැත්ත විමසන්න. මොකක්ද ඒගොල්ලන් අදහස් කරන්නේ? පාස්ටර් මට මේ රැකියාව තියෙනවා. ඒත් මට දැන් අලුත් රැකියාවක chance එකක් හම්බුණා. ඔප්ෂන්ස් දෙකයි. පාස්ටර් මගේ එක්ක යාඥා කරන්න. දෙවියන් වහන්සේගේ කැමැත්ත විමසන්න. නැත්නම් මං තරුණ පාස්ටර් ඉන්න සමහර වෙලාවට තරුණ අය ඇවිල්ලා කියනවා පාස්ටර්
මෙයාව බඳින්න ආසාවක් තියෙනවා. ඒත් අරයත් මට ආසයි. පාස්ට් අපි යාඥා කරලා දෙවියන් වහන්සේ කැමැත්ත විමසමුද? අරයාද මෙයාද? පාස්ට් මට ඩුබායි යන්න chance එකක් හම්බුණා. එතන යන එක දෙවියන් වහන්සේ කැමැත්තද? මෙතන ඉන්න එක දෙවියන් වහන්සේ කැමැත්තද? සිනාවන් ගොඩක් දෙව් මැදුරේ මට පේනවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත මගේ ජීවිතයට මොකද්ද? මොකද්ද? මෙතන කියන්නේ පේතෘස් දෙවියන් වහන්සේගේ වචනේ. මනුෂ්‍යයන්ගේ තෘෂ්ණා ලෙස නොව දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස ජීවත් වෙන්න. ඔබ දන්නවද? දෙවියන් වහන්සේගේ කැමැත්ත තීරණ වලට විතරක් සීමා කරන්න එපා. දෙවියන් වහන්සේ කැමැත්ත ඇත්තටම ජීවන රටාවක්. මං කියන දේ ඔබට තේරෙනවද? අපි හුඟක් වෙලාවට හිතන්නේ අරයව බඳින්නද පාස්ටර් මෙයාව බඳින්නද? කමර්ෂල් බැංක් එකේ ජොබ් එක කරන්නද? NDB බැංක් එකේ ජොබ් එක කරන්නද? කැනඩා යන්නද? කඳානට යන්නද? ඕව ගැන තමයි අපි කතා කරන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ගැන කතා කරනකොට. ඒ දෙවියන් වහන්සේ කැමැත්ත තීරණ වලට සීමා කරන්න එපා. දෙවියන් වහන්සේ කැමැත්ත ජීවන රටාවක්. රෝම පොතේ පළවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද දෙක අපිට කියවන්න පුළුවන්ද? රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද දෙක. සහෝදරේනි, දෙවියන් වහන්සේ ඉමහත් දයාවක් පෙන්වූ බැවින් ඔබගේ ශරීරයන් දෙවියන් වහන්සේට කැප කළ උන්වහන්සේට ප්‍රසන්න වූ ජීවමාන යාගයක් කොට ඔප්පු කරන මෙන් ඔබගෙන් උදක්ම ඉල්ලා සිටිමි. සැබෑ බුද්ධිමය නමස්කාරය එය වේ. ඔබ ලෝක ව්‍යවහාරය අනුව හැඩ නොගැසී සිත අලුත් කර ගැනීමෙන් වෙනස් අයවන්න. එවිට දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු වූ සම්පූර්ණ වූ දේ කුමක්ද කියා ඔබට තේරුම් ගත හැකිය. මොකද්ද බයිබලයේ කියන්නේ? ලෝක ව්‍යවහාරය අනුව හැඩ නොගැසී සිත් අලුත් කර ගැනීමෙන් වෙනස් අය වන්න. එවිට දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු වෙනවා. ශුද්ධ වූ ජීවිතයක් ලෝක ව්‍යවහාරය අනුව නොවන ජීවිතයක් ගත කරාම දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙනවා. තව විදියකට කිව්වොත් ඔබේ ජීවන රටාව ක්‍රිස්තුස් වහන්සේ ප්‍රසන්න කරනවාද? ඕකයි ප්‍රශ්නේ. ඔබේ ජීවන රටාව ඔබ ජීවත් වෙන විදිය ආකාරය ක්‍රිස්තුස් වහන්සේව ප්‍රසන්න කරනවාද? මෙතන ප්‍රශ්නය අරයව බඳින්නද නැත්නම් අරයව බඳින්න එක නෙමෙයි. මෙතන ප්‍රශ්නය බැන්දට පස්සේ දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන විදියට ඒ විවාහය ගෙනියන්න යනවද? මං කියන එක මං දැන්මම කියන්න. මං කියන එක වැරදි විදියට තේරුම් ගන්න එපා. දෙවියන් වහන්සේව අනුගමනය කරන දෙන්නෙක් ඉන්නවා නම් බඳින්න ඔප්ෂන්ස් මෙයයි. අපි නිරාහාරව යාඥා කරනවා ස්වාමිනී මට කියන්න මෙයාද කාලේ නාස්ති කරන්න එපා. දෙන්නගෙන් එක්කෙනෙක් බඳින්න. අපි ගොඩාක් ආත්මික වෙනවා මේ තීරණ ගැන. දෙවියන් වහන්සේව අනුගමනය කරන දෙන්නෙක් නම් ඒකත් මං කියන්න. දෙවියන් වහන්සේව අනුගමනය කරන දෙවියන් වහන්සේට ආදරය කරන දෙන්නෙක් නම් දෙන්නගෙන් එක්කෙනෙක් බඳින්න. බැන්දට පස්සේ උන්වහන්සේට මහිමයගෙන දෙන විදියට ඒ විවාහය ඉස්සරහට ගෙනියන්න. ආමෙන්. අපි වැරදි දේවල් වලට ලොකු ફોකස් එකක් දෙනවා. මම කියන්නේ උන්වහන්සේට සමහර වෙලාවට සුවිශේෂ කැමැත්තක් තියනවා කියලා. ඒත් පොදුවේ උන්වහන්සේ කැමැත්ත මොකද්ද? අපි ජීවත් වෙන විදිය ගැන තමයි උන්වහන්සේට කැමැත්තක් තියෙන්නේ. Bank of Ceylon එක නැත්නම් NDB බැංකුව ගැන නෙමෙයි. ජොබ් දෙකෙන් එකක් තෝරගෙන අවංකව උන්වහන්සේගේ වචනය අනුව ජීවත් වෙන්න. උන්වහන්සේ සමහර වෙලාවට රැකියාව දුන්නට පස්සේ අපි ඒ රැකියාවේ අවංකව අපි වැඩ කරන්නේ නැත්නම් ඒක දෙවියන් වහන්සේ කැමැත්තට පටහැනි දෙයක්. පාස්ටර් තේරෙන්නේ නැහැ. මම ඒගොල්ලන් කරන්න කිව්ව විදිහට කරේ නැත්නම් ඒක දෙවියන් වහන්සේ වචනේ හරියටම හරි නැහැ පාස්ටර්. ඒත් මගේ රැකියාව මට අහිමි වෙනවා.
දෙවියන් වහන්සේ කැමැත්ත මොකක්ද? මොන රැකියාව කියන එක විතරක් නෙමෙයි. රැකියාවේ අපි ජීවත් වෙන්නේ අපි රැකියාවේ අපි නියැලෙන්නේ කොහොමද? අමුතුනේ සමහර වෙලාවට අපි යාඥා කරනවා ස්වාමිනී මට ඔබ වහන්සේ කැමැත්ත පෙන්වන්න. මේ තීරණයට මට විසඳුමක් මට පිළිතුරක් දෙන්න. මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න. ඒත් උන්වහන්සේගේ කැමැත්ත අනුව උන්වහන්සේගේ වචනය අනුව ජීවත් වෙන්න සමහරවිට අපිට කැමති නැහැ. මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඇයි උන්වහන්සේ ඔබටයි මටයි උන්වහන්සේගේ කැමැත්ත අපිට කියන්නේ අපිට උන්වහන්සේගේ කැමැත්ත අනුව ජීවත් වෙන්න ආශාවක් කැපවීමක් නැත්තම්? පාස්ටර් මට උන්වහන්සේ කැමැත්ත කියන්න. ඒත් උන්වහන්සේගේ වචන ජීවත් වෙන්න සමහරලාට අමාරුයි. මම කෙලින් ඔබට දේශනා කරන්නම්. උන්වහන්සේව ප්‍රිය කරන ජීවන රටාවක් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. කතා දෙකක් නැහැ. මම ආවේ මේ කාමරය පුරවන්න නෙමෙයි සෙනගින්. මම ආවේ දෙවියන් වහන්සේගේ වචනයව විශ්වාසවන්තව දේශනා කරන්න. ආමෙන්. ආමෙන්. ඔබ දෙවියන් වහන්සේගේ වචනයට විශ්වාසවන්තව ජීවත් වුණොත් ඔබ උන්වහන්සේගේ කැමැත්තේ කේන්ද්‍රයේ ඉන්නවා.